හායි යාළුවනේ මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයගොල්ලෝ. අද මම ගේන මගේ පළවෙනි වීඩියෝ එක වෙන බොල්ටෝ එහෙම නැත්නම් නාටෝගේ ඊළඟ පරම්පරාව දක්වන වීඩියෝ. මේ බොල්ටෝ සීරීස් දෙකකට බෙදෙනවා. මේ සීරීස් දෙක තමයි බොල්ටෝ නාටෝ next generation කියන සීරීස් එකයි බොල්ටෝ two blue vertex කියන සීරීස් එකයි තමයි. අද මම ගේන්නේ ඔයාලට බොල්ටෝ නාටෝ next generation කියන සීරීස් එකේ episode 1 and 2 මම ඉදිරියටත් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් ගේනවා. ඔයාලා මාත් එක්ක ඉන්න කැමති නම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි වැඩි කතා නොකර අපි යමු අපේ වීඩියෝ එකට. අපේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තම අපිට පේනවා බොල්ටෝ හා කවාකි කියන දෙන්න අතර සටනක්. මේ වෙලාවේදී කවාකි කියනවා මම ඔයාව 7 වෙනි හොකාගේ ගාවටම යවනවා බොල්ටෝ කියද්දි බොල්ටෝ කියනවා හරිය මේක බලමු කියලා එයාගේ නින්ජා හෙඩ් බෑන්ඩ් එක බලව ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දෙන්නාගේ සටන ආයෙත් ආරම්භ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වසර ගානකට පෙර අතීතය කියලා. මේ වෙලාවේදී කවුද මන්ද දෙන්නේ දුවගෙන යනවා. මේ කවුද කිව්වොත් නාටෝගේ පුතා බොල්ටෝ වගේම ශිකමරුගේ පුතා ශිකඩායි. මේ දෙන්න දුවන ගම කතාවකුත් දාගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නාටෝ වගේම ශිකමරු. ශිකමරු හොකාගේ ඔෆිස් එකට ගිහිල්ලා නාටෝට අද කරන්න තියෙන වැඩ එක පෙන්වනවා. මෙතනදී අපිට වෙනවා නාටෝට කොච්චර වැඩ කරන්න තියෙනවද කියලා. ඊට පස්සේ අපිට වෙන්නන්නේ බොල්ටෝ හා ශිකඩායි බර්ග් එකක් කන ගමන් යනවා. මේ වෙලාවේදී ශිකමරුට යන්න ඕනේ කියලා මෙයා මෙතනින් යනවා. යන ගමන් කියන යනවා ඇකඩමි එකට එන පළවෙනි දවසත් පරක්කු නොවි එන්න කියලා. බොල්ටෝත් හා කියලා එයාගේ තාත්තගේ පිළිමේ දිහා බලන්න යනවා. යන ගමන් මම ඔයාට මම කවුද කියලා පෙන්නන්නම් තාත්තා කියලා කෑ ගහනකොට රියදුරා ඇවිල්ලා බොල්ටෝට කෑ ගහලා එයාව එලව ගන්නවා. මෙතනදී අපිට පෙන්නනවා ඩින්කි කියලා ගෑන් ළමයට කවුද මන්ද ළමයි තුන්දෙනෙක් කරදර කර කර ඉන්නවා. මෙතනට ගිය බොල්ටෝ ඒ ළමයාගේ ඔළුවට බීම් එකකින් ගහලා ෂැඩෝ ක්ලෝනුත් හදාගෙන ඒ තුන්දෙනාට ගහනවා. ගහලා ඒ ළමයාගෙන් ඩින්කිගේ පර්ස් එකත් අරන් දෙනවා. ඊට පස්සේ අපිට පේනවා ඒ ගහපු ළමයි තුන්දෙනාගේ යාළුවෝ තුන්දෙනෙක් ආයෙත් මෙතෙන් එනවා. මෙතනදී ළමයි තුන්දෙනා පන්නගෙන එනකොට බොල්ටෝ හා ඩින්කි දුවගෙන යනවා. ඊට පස්සේ අපිට පේනවා බොල්ටෝ හා කවාකි උඩුමහලක හැංගිලා ඉන්නවා. මෙතනදී බොල්ටෝ අහනවා ඩින්කිගෙන් ඔයාට මේ කොල්ල තුන්දෙනා හැමදාම කරදර කරනවාද කියලා. ඩින්කිත් ඔව් හැමට හැමදාම යාළුවා කරදර කරනවා කියද්දි බොල්ටෝ කියනවා ඔයා කවුද කියලා එයාලට පෙන්නන්න කියලා. ඩින්කි කියනවා මං ඔයා තරම් ශක්තිමත් නෑ. ඔයා නින්ජිට්සු දන්නව නේද කියලා. ඔයා ඇකඩමි එකට යනවාද කියලාත් අහනවා. බොල්ටෝ කියනවා මම හෙට තමයි පළවෙනි යනම ඇකඩමි එකට යන්න කියනවා. ඩින්කිත් මමත් එහෙම තමයි කියලා මේ දෙන්න හොඳ යාළුවෝ වෙනවා. ඊට පස්සේ අපිට වෙන්නවා මේ දෙන්න බීම එකක් බිබි කතා කර කර යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දෙන්න හවස් වෙනකම් කතා කර කර ඉඳලා තියෙනවා කියලා. ඊට පස්සේ බොල්ටෝ හවස් වුණා කියලා මෙතනින් යනවා. යන්න කලින් කියලා යනවා මං කියපු දේවලුත් මතක තියාගන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ගෙදර ගිහිල්ලා ඉන්න බොල්ටෝ. ඊනට අහනවා ඇයි ඔයා මෙච්චර පරක්කුනේ කියලා. බොල්ටෝ කියනවා මට පරක්කුණාම සමා වෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා හිමාරි යන යාගේ බොල්ටෝගේ නංගි ඇවිල්ලා එයාව බදා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ බොල්ටෝ හිට ඇකඩමි එකට යන හින්දා හිනට එයාට විශේෂ ආහාරයක් හදලා දීලා කියලා. ඒ වුණාට මේ දෙන්න පොඩ්ඩක් දුක් වෙනවා මොකද එයාගේලාගේ තාත්තා රෑ කෑමට ඇවිල්ලා නැති හින්දා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඩින්කියාගේ තාත්තත් එක්ක බොල්ටෝ කියපු දේවල් මතක් කරගෙන කතා කරන්න ගියත් ඩින්කිගේ තාත්තා එයාට ගහනවා. මේ වෙලාවේදී දුක හිතුන ඩින්කි එතනින් යනවා. ඊට පස්සේ අපිට පේනවා නිල් පාට වගේ ආත්මයක් මෙතන ගැවසෙනවා.
ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඒ ආත්මය ඇවිල්ලා ඩින්කී ඇඟ ඇතුළට ඇතුළු වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ බොල්ටෝ දුවගෙන යනවා. මේ දුවගෙන යන්නේ ඇයි කියලා කිව්වොත් එයාට ඇකඩමි එකට යන්න පරක්කු වෙලා. ඒත් මෙයා කිසිම ගානක් නැතුව වහලවල් උනේ පැන යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා බොල්ටෝ නැවතිලා ඩින්කී දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී බොල්ටෝ ඩින්කී පෙන්න අමුතු විදියට. මේ වෙලාවේදී බොල්ටෝගේ මූණ අපිට පෙන්නනවා මෙයාගේ එක හැක් අමුතු වෙලා. මේ ඇස් වර්ගය වලට මතක ඇති නාට බලනවා නම් ඔයාලට මතකයි ශරින් ගන් සහ රිනේ ගන් කියලා ඩොජුට්සු වර්ගයක්. මේ ඩොජුට්සු වර්ගයේ වගේම ඩොජුට්සු වර්ගයක් තමයි මේ ජෝගන් කියන්නේ. මේ ජෝගන් කියන ඩොජුට්සු වර්ගයේ ගොඩක් බලවත්. මේ ජෝගන් යන විස්තර තව ඉදිරියට අපිට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේදී කලබල වුණ බොල්ටෝ එයා ගැහ කාලා බලද්දී එයාට සාමාන්‍ය විදියටම පේනවා. මේ වෙලාවේදී අපිට පේනවා අර කොල්ල තුන්දෙනා ආයෙත් ජින්කී කරදර කරන්න මෙතෙන්ට වෙලා ඉන්නවා. මෙතනදී එක කොල්ලෙට එක සල්ලි කොලයක් හම්බෙනවා වගේම මේ සල්ලි කොල පොලිමේට කෝච්චි පෙට්ටියක් ඇතුළට අරගෙන තියෙනවා. මේ තුන්දෙනාත් ඒ සල්ලි කොල හොල කෝච්චි පෙට්ටිය ඇතුළටම යනවා. ඇතුළට ගියා විතරයි කෝච්චි පෙට්ටිය දොර වැහිලා කෝච්චිය ඉබේටම යන්න ගන්නවා. මෙතනදී අපිට පේනවා බොල්ටෝ පිටිපස්සෙන් ඇවිල්ලා කෝච්චියට නැග ගන්නවා කියලා. ඊට පස්සේ අපිට පේනවා ඩින්කී මෙතෙන්ට වෙලා ඉන්නවා. ඩින්කී තමයි මෙතනදී මේ කෝච්චිය පාලනය කරන්නෙත් කියලා අපිට පේනවා. ඊට පස්සේ අපිට පේනන්නේ බොල්ටෝ මෙතෙන්ට එනවා. බොල්ටෝ ඇවිල්ලා අහනවා ඇයි ඩින්කී ආ මෙතන කියලා. මෙතනදී ඩින්කී කියනවා මම මගේ තාත්තට මම කවුද කියලා මම පෙන්නනවා කියලා. එතනදී අපිට පේනවා මෙයා කරන්න යන්නේ කෝච්චි දෙකක් එකට හප්පන්න කියලා. මෙතනදී බොල්ටෝ රේල් පීල මාරු කරන්න හැදුවත් එතනදී යාට කරන්න වෙන්නේ. මෙතනදී බොල්ටෝ ඩින්කීට බැනලා අහන්න ඔයා මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඔයා පිය මරන්නද යන්නේ කියලා බොල්ටෝ අහනවා. ඊට පස්සේ බොල්ටෝ ඩින්කී ගාවට ගිහිල්ලා ඔයාගේම සිතුවිලි වලට එන්න ඩින්කී කියලා කියනවා. ඊට පස්සේ අපිට පේනවා අර කොල්ල තුන්දෙනා කෑ ගහනවා කෝච්චිය එනවා කියලා. මෙතනදී බොල්ටෝ එළියට ගිහිල්ලා ෂැඩෝ ක්ලෝන් හදාගෙන ඒවා දන්වැලක් විදියට හදා ගන්නවා. ඊට පස්සේ දන්වැලක් විදියට හැදුණු ෂැඩෝ ක්ලෝන් අර ලීවර් එක පාත් ගන්න යද්දිම එයා එතනින් වැටෙනවා. මෙතනදී බොල්ටෝ ඩින්කී කියලා කෑ ගහද්දි ඩින්කීට බොල්ටෝගේ මතක වෙලා ඩින්කීගේ ඇඟෙන් අර ආත්මය යනවා. ඊට පස්සේ ඩින්කී ගිහිල්ලා බොල්ටෝ අල්ල ගන්නවා. ඊට පස්සේ බොල්ටෝ අර ෂැඩෝ ක්ලෝන් භාවිතා කරලා අර ලීවර් එක පාත් කරනවා. ඊට පස්සේ හැපෙන්න ඔන්න වෙන්න තිබ්බ කෝච්චි දෙක වෙන්නලා යනවා. ඊට පස්සේ අපිට තමයි පෙන්නනවා ඩින්කීට බොල්ටෝ අල්ල ගන්න බෑ කියලා. ඊට පස්සේ බොල්ටෝ වැටෙන්න යද්දිම අර කොල්ල තුන්දෙනා ඇවිල්ලා බොල්ටෝව අල්ල ගන්නවා. ඊට පස්සේ බොල්ටෝ උඩට ඇවිල්ලා මේක නම් ටිකක් අමාරු වුණා කියලා චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා එයාලා යන කෝච්චියේ පිටිපස්සේ කෝච්චි පෙට්ටිය ගැලවිලා බිහික් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ කෝච්චි රේල් පීල්ල සම්පූර්ණ කරලා නැති එකක් කියලා. මේ වෙලාවේදී අර කොල්ල තුන්දෙනාව අනිත් කෝච්චි පෙට්ටියට මාරු කරපු බොල්ටෝ කෝච්චියේ බ්‍රේක් එක ගහනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇකඩමි එක. ඇකඩමි එකේ නම කතා කරන ෂින් සෙන්සේ ඊළඟට නම කියන්නේ බොල්ටෝගේ. මෙතනදී අපිට පෙන්නනවා බොල්ටෝ බ්‍රේක් එක ගැහුවත් බ්‍රේක් එක වදින්නේ නැතුව ඒ කෝච්චි පෙට්ටිය ඇවිල්ලා නාරුටෝගේ පිළිමෙන් වදිනවා. ඊට පස්සේ මේ කෝච්චි පෙට්ටියෙන් එන බොල්ටෝ මම තමයි බොල්ටෝ උසමගේ මම හරිම වෙලාවට ආව නේද කියලා අහනවා. මේක දැකපු නාරුටෝගේ මූණ බලන්න තමයි වටින්නේ. මේක දැකපු හැමෝම පුදුම වෙනවා. ඊට පස්සේ මෙතනට ආපු කොනාමට බොල්ටෝ ලේසියෙන්ම අල්ල ගන්නවා. බොල්ටෝ අල්ලගත්තට පස්සේ බොල්ටෝ කියන්නේ සමාවෙන් ලොකු අය කියලා කිව්වත් මෙතනදී කොනාමට කියන්නේ මම ලොකු අය නෙවෙයි මම ආදී දන් ඔයාගේ සෙන්ස කියලා.
ඊට පස්සේ මෙතෙන්ට ආපු ඩින්කි මෙතනදී hina වෙනවා. ඩින්කිව දකින කොනාමරු කියන්නේ ඔයාගේ දඟ වැඩ වලට තවත් කට්ටියව ගාව ගන්නවද බොරුට කියලා අහනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ හොකාගේ ඔෆිස් එකේ ඉන්න නාරුටෝ අද බොරුට කරපු දේ නිසා චුට්ටක් දුකින් ඉන්නවා. මෙතෙන්ට ආපු ශිකමරු කියන්නේ ඔයාගේ පිළිම හදන්න ඩින්කිගේ තාත්තා උදව් කරනවා කිව්වා කියලා කියනවා. මෙතන ඉඳන් නාරුටෝ ඒ අයි කියලා ඇහුවාම ශිකමරු කියන්නේ බොරුටෝ හින්දා ඩින්කි හොඳ විදිහට හිතන්න පටන් ගන්න කියලා ශිකමරු කියනවා. මේක අහපු නාරුටෝ එයාගේ පුතා ගැන චුට්ටක් ආඩම්බර වෙනවා. ඊට පස්සේ අපිට පේනන්නේ බොරුටෝ හා ඩින්කි කතා කර කර යනවා. මෙතනදී අපිට පේනවා බොරුටෝ අර කරපු වැඩේ හින්දා එයාට සති දෙකක පාසල් සහනම ලබා දීලා කියලා. මෙතනදී අපිට මේ පෙන්නනවා මේ දෙන්නා ටික වෙලාවක් කතා කර කර යනවා කියලා. මෙතනදී නාරුටෝගේ පිළිම දිහා බලන ඉන්න බොරුටෝ කියන්නේ මම ඔයාට මම කවුද කියලා පෙන්වන්නම් තාත්තේ කියනකොටම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. හරි යන්නේ අපි අලුත් එපිසෝඩ් එකකින් ඉන්නනින් මම එතකන් අද අපේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. Goodbye.